මේ තියෙන්නේ කටුවනෝද කෑල්ලක්. මේක ඉතාමත් රස පළතුරක්. රස වගේමයි ගුණවලිනුත් ඉතාමත් අනූන පළතුරක්. අපි දැන් මේකෙන් කෑල්ලක් කපලා බලන්නයි හදන්නේ. මේ තියෙන්නේ අනෝද ගෙඩියේ නාරටිය වගේ කොටස. මේ කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. සමහරු මේ කෑල්ලත් කනවා. හරිම රසයි. මේක ටිකක් මදුළු වගේ තමයි තියෙන්නේ. ඇටත් මේ විදිහට කළු පාට අපිට දකින්න තියෙනවා. අපි දැන් මේකෙන් කොටසක් ගලවලා බලමු. මේ විදිහට තියුණු උපකරණයක් වගේ දෙයක් අරගෙන හාරලා ගන්නකොට අපිට ගන්න පුළුවන්. අතින් ඇදලා ගත්තොත් නිකන් මිරිකිල වගේ වෙනවා. සීනි රෝගීන්ට, මුත්‍රා රෝගීන්ට, වකුගඩු අමාරු තියෙන අයට එහෙම ඉතාමත් ගුණ ආහාරයක් තමයි මේ කටුවනෝද කියන්නේ. මේ තියෙන කටුවනෝද ඇට මේවා ගොඩක් ඕනම් පරිසරයක වගේ පැලවෙනවා. අපි මේකෙන් කටුවනෝද කෑල්ලක් කපලා කන්නයි හදන්නේ. මේ වගේ පෙත්තක් වගේ කොටසක් අපි කපා ගන්නයි හදන්නේ. වෙළඳ පොලේ කටුවනෝද ගන්නත් තියෙනවා. හැබැයි ටිකක් නම් මිල නම් වැඩි. ගොඩක්ම අමුවෙන් වගේ නම් කන්න බෑ. කට හාරන රහක් තියෙන්නේ. වෙන් කරාම මේ වගේ තමයි තියෙන්නේ. හරි බරසයි, පැනින් පැණි රහයි. ඔයාලත් කාලා බලන්න. ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට.